ඔයාලා තියෙනවද ලෝකෙ තියෙන අමුතුම විදිහේ දේශ සීමාවක් ගැන? ඔයාට මේ දේශ සීමා අතර යන්න ගත වෙන්නේ මිනිත්තු 30ක් වගේම කිලෝමීටර් 5ක් පමණයි. මේ දේශ සීමාව තියෙන්නේ නෙදර්ලන්තය හා බෙල්ජියම අතර. මේ ඔය දකින්නේ නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ ඇතුලේ බෙල්ජියමට අයත් වෙන කොටස් 22ක් තියෙනවා. ඒ කොටස් සමහරක් ඇතුලේ නෙදර්ලන්තයට අයත් කොටස් 7ක් තියෙනවා. මේ කුඩා නගරය හඳුන්වන්නේ බාර්ලේ කියලා. මේ නගරේ දේශ සීමා නීත්‍යානුකූල විදියට හැමතැනම දකින්න ලැබෙනවා. පදික වේදිකා, ආපනශාලා, මහා මාර්ග, සාප්පු වගේම සමහර ගෙවල් හරහාත් මේ දේශ සීමා ගමන් කරනවා. මේ හැම කොටසක්ම Taman අයිති වෙන රටේ නීති රීති තමයි ක්‍රියාත්මක කරන්නේ. උදාහරණයක් විදියට නෙදර්ලන්තේ බියර් පානය කරන්න පුළුවන් අවුරුදු 18 ඉඳන්. ඒත් බෙල්ජියමේ අවුරුදු 16 ඉඳන්. ඒ නිසා නෙදර්ලන්තේ ඉන්න තරුණයෝ මේ දේශ සීමාවෙන් හොඳටම ප්‍රයෝජන ගන්නවා. ඇතැම් අය තමන්ගේ නිවසේ දොර අනික් රටේ පැත්තට මාරු කරලා බදු සහන ගන්න උත්සාහ කරපු අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොම පටන් ගත්තේ කිස්තු වර්ෂ 12 වෙනි සියවසේදී. එතකොට මේ නගර රටවල් නොතිබුණ කාලේ ධනවතුන් දෙදෙනෙක්ට අයත් ගොවිබිම් පමණයි මේ ප්‍රදේශයේ තිබුණේ. ඔවුන් දෙදෙනා මේ භූමිය මාරු කරගනිමින්, තෑගි දෙමින්, කුලියට දෙමින් මේ අමුතු නගරය බිහි කරලා තියෙනවා. පස්සේ කාලෙකදී බෙල්ජියමයි නෙදර්ලන්තයේ වෙනස් රටවල් දෙකක් වුණාට පස්සේ ඔවුන් මේ අපූර්ව දේශ සීමා ඒ විදිහටම තියන්න තීරණය කරලා තියෙනවා.